අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ ඔයාලා හදාගත්ත XM account එක MetaTrader 5 app එකට link කරගෙන අපි දෙන signal එකකට කොහොමද හරියටම trade දෙකක් දාගන්නේ කියලා දෙන්න. හරි ඔයාලා යන්න Play Store එකට Play Store එකට ගිහලා search කරන්න MetaTrader 5 කියලා. එතකොට මෙන්න මේ වගේ නිල් පාට app එකක් බලා ගන්න පුළුවන්. මේක install කරගන්න ඔයාලා install කරලා open කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙනවලු බලා ගන්න පුළුවන් add trading account කියලා. ඒක ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ search bar එකක් එනවා. ඒ search bar එකේ ඔයාලා මෙන්න මේ විදිහට XM Global Limited කියලා search කරන්න. එතකොට සම්පූර්ණව search කරන්න. දැන් මෙතනදී මගේ නම් ආව XM Global ගහන්න මුන්නේ මට ආව මෙතනදී ඔයාලගේ එන්නේ නැත්නම් අනිවාර්යෙන් XM Global Limited කියලා නම search කරන්න. එතකොට මෙන්න මේක එනවා. මේ විදිහට ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලා හදාගත්ත ඔයාලගේ XM account එකේ login කියලා තැනට ඔයාලා හදාගත්ත XM account එකේ XM account ID එක හරියටම සඳහන් කරන්න. ඊට පස්සේ password කියලා තැනට ඔයාලා XM account එක හදාදී දුන්නු password එක හරියටම සඳහන් කරන්න. ඊට පස්සේ මෙතන 3ට අහනවා සේව එක. මෙතන සේවස් ගොඩක් තියෙනවා. ඔයාලා බලන්න ඕන මෙතන මේ පාරදින ඊතලෙබ්බුවට පස්සේ සේව ලිස්ට් එකක්ම ආවා. එතකොට ඔයාටම කියලා සේව එකක් ඇවිල්ලා තියෙනවා වාගේ Gmail එකට. ඒක Gmail එකේ බලා ගන්න පුළුවන් නැත්නම් XM එකට සයිට් එකේ log වෙලා එතනින් බලා ගන්නත් පුළුවන්. දැන් ඒක ගොඩක් අයට බලා ගන්න බැරි හින්දා මම දැන් ඒක බලා ගන්න හැටි ඔයාලට පෙන්නන්න. හරි XM සයිට් එකකින් log වෙන්න ඕන link එක මේ වීඩියෝ එක පාර description එකේ දාලා තියෙනවා. ඒ link වලින් එන්න Gmail password දීලා log වෙන site එකෙන් log වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කොටුවක් තියෙනවා. ආගේ XM ID එක මෙතන තියෙනවා, balance එක මෙතන තියෙනවා. එතකොට දැන් අපි බලා ගන්න ඕන save එක මොකක්ද කියලා. එතකොට ඒක තමයි මෙන්න මෙතන තියෙනවා. නිල් පාර රවුමක් මැද සුදු පාර dot තුනක්. ඒකට touch එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න වගේ list එකක් එනවා ඔයාලට බලා ගන්න පුළුවන්. එතන උඩම තියෙනවා account information කියලා. අන්න ඒක touch එකක් දෙන්න. touch එක දුන්නාට පස්සේ මෙන්න තියෙනවා ඔයාලගේ account එකේ details ටික. සේව එක තියෙනවා. මෙතන වගේ තියෙන්නේ XM Global MT58 කියලා තියෙන්නේ. එතකොට ඒක තමයි මගේ සේව එක. මම ඒක තමයි අතනින් select කරන්න ඕන. මේකනේ වාට බලා ගන්න ඕන. මෙතන ID එක තියෙනවා. margin. දැන් margin level ඔක්කොම ටික details ටික ඔයාලා පහළට අහම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඒ සේව එකත් select කරාට පස්සේ ඔයාලා මෙතනදී login කියන එක ලබා දෙන්න. login කියන එක ලබා දුන්නාට පස්සේ ඔයාලගේ සාර්ථකව ඔයාලා හදාගත්ත XM account එක MetaTrader 5 app එකට link වෙනවා. එතකොට මේ හරහා තමයි ඔයාලා forex trading කරන්නේ. කියන්නේ මේ app එක හරහා තමයි ඔයාලා trade දාන්නේ. හරි ඔයාලා දැන් මෙතනදී open ඔයාලගේ account එක add කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මෙන්න මෙතන කොනේ තියෙනවා Quatex කියලා. එතනට ආවට පස්සේ මෙන්න මේ විදිහට market එක ඔයාලා බලා ගන්න පුළුවන්. මේ හැම market එකකම අපි trade කරන්න යන්නේ නැහැ. අපි තෝරගත්ත market කීපයක් තියෙනවා. අපි ඒවා විතරයි trade කරන්නේ. එතකොට මම signal දෙන්නේ gold market එකේ. එතකොට gold කියන්නේ high risk market එකක්. ඒ වගේම තමයි ඒක අනිත් පැත්ත high profit. එතකොට ඒක trade එකක් දානකොට ඔයාලා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. දැන් මම ඔයාලට පෙන්නන්න කොහොමද gold market එක මෙතනින් select කරගන්න කියලා. මෙන්න මෙතන උඩ තියෙන plus mark එක. ඒගොල්ලෝ touch එකක් දෙන්න. touch එකක් දුන්නාට පස්සේ search bar එකක් එනවා. එතනදී ඔයාලා search කරන්න මෙන්න විදිහට gold කියලා. එතකොට මෙන්න මේ විදිහට උඩින්ම වැටෙනවා gold කියලා. අන්න ඒක touch එකක් දෙන්න. touch එකක් දුන්නාට පස්සේ මෙතනින් ඔයාලා එහෙම back එන්න. දැක්කුවට පස්සේ ඔයාලා පහළටම බලාගෙන බලන්න මෙන්න මෙතන gold කියන එක ඇවිල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේක උඩ touch එකක් දීගෙන ඉන්න. ඊට පස්සේ මෙන්න මෙතන chart කියලා වැටෙනවා ඔයාලට. ඒක දෙන්න ඊට පස්සේ chart එක open වෙනවා. මේ විදිහට තමයි open වෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මේ screen එකේ මේ touch එකක් දෙනවා. touch එක දුන්නාම ඔයාලා මෙතන දාගන්න පුළුවන් time frame එක 1 minute දාගන්න පුළුවන්. එතකොට 1 minute දාගන්න පුළුවන්. ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. මම මෙතනදී 1x දාගන්නවා. එතකොට මේ පැය එක කැන්ඩල් තමයි මේ විදිහට ඔයාලට හැදිලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද හරියටම gold market trade එකක් දාගන්න කියලා. trade එකක් දානකොට අපි use කරනවා lot size කියලා එකක්. එතකොට මේ lot size කියන එකෙන් කියවෙන්නේ ඔයා trade එකක් දාලා ඒ trade එක profit වෙනකොට කී ගුණයකින් profit වෙනවද? ඒ වගේම loss එකක් යනකොට ඒක කී ගුණයකින් loss එකක් යනවද කියලා. එතකොට මේ lot size කියන එකෙන් තමයි අපේ account balance එක ඒ කියන්නේ දාන trade එක කොච්චර profit වෙනවද කොච්චර loss වෙනවද කියලා තීරණය වෙන්නේ. එතකොට ඔයාලට බලන්න ඕන මෙන්න මෙතන පහළ තියෙන trade club option එකක්. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ තියෙනවා plus mark එකක් එක්ක කොටුවක්. ඒක touch එකක් දෙන්න. touch එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට වැටෙනවා. එතකොට ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් market execution කියලා මෙතන තියෙන උඩ එකක්. ඒක touch එකක් දුන්නාට පස්සේ මේ වගේ list එකක් එනවා. එතකොට මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් buy limit තියෙනවා, sell limit තියෙනවා, buy stop තියෙනවා, sell stop තියෙනවා, buy stop limit තියෙනවා, sell stop limit තියෙනවා. එතකොට මෙන්න මේක මම මේ වයින් කරගන්නවා. මේක කියන්නේ ඔයාලට
දැන් මාකට් එකේ යන ප්‍රයිස් එකෙම ට්‍රේඩ් එකක් ගන්න ඕන නම් ඔයාලට මෙන්න මෙතන මුකුත් මෙහෙම සිලෙක්ට් කරන්න මුකුත් යන්න එපා. මාකට් එක්සිකියුෂන් කියන එක ඒ විදිහටම තියලා ඔයාලට මෙන්න මෙතන ස්ටොප් ලොස් එක. ඒ කියන්නේ ඔයාලා ට්‍රේඩ් එකක් ගත්තට පස්සේ ඒ ට්‍රේඩ් එක කොච්චර දුරකට ඒ කියන්නේ ස්ටොප් ලොස් එක තියාගන්නවද කියලා මෙතනින් ඔයාලා ප්‍රයිස් එකක් සඳහන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන TP කියලා තියෙනවා. මේ අනිත් පැත්තේ TP කියන එකෙන් සඳහන් වෙන්නේ ඔයාලා ට්‍රේඩ් එකක් අරගෙන ඒ ට්‍රේඩ් එක කොච්චර දුරකට ප්‍රොෆිට් වෙනවද කියලා ඔයාලා ප්‍රයිස් එකක් තියාගන්න පුළුවන්. එතකොට ඒ ප්‍රයිස් එකන මාකට් එක ආවට පස්සේ ඔටෝ ට්‍රේඩ් එක ඔයාගේ ක්ලොස් වෙනවා. ඊළඟටම ස්ටොප් ලොස් එක ඔයාලගේ ලොස් එක ඔයාලා ප්‍රයිස් එකක් තියාගත්තට පස්සේ මෙන්න මේ ප්‍රයිස් එකට ගියාට පස්සේ මත ඒ ලොස් එක ඔටෝ ක්ලොස් වෙන්න ඕන කියලා ඒ ප්‍රයිස් එක තියාගත්තට පස්සේ මේ පැත්තෙන් ඒක ඔටෝම ක්ලොස් වෙනවා. එතකොට ඔයාලා මෙතනින් බලගන්න පුළුවන් මෙතන මාකට් එක තියෙනවා. දැන් මෙතන ගෝල්ඩ් මාකට් එක සිලෙක්ට් කරලා නැහැ. එතනට මෙන්න මෙතන ඩොලර් මාකට් එකක් තියෙනවා. ඒගොල්ලෝ ටච් එකක් දෙන්න. ටච් එක දුන්නාට මෙන්න මේ විදිහට මාකට් ගොඩක් එනවා ඔයාලට. මෙතනින් පහළම තියෙන ගෝල්ඩ් කියලා එක සිලෙක්ට් කරගන්න අනිවාර්යෙන්. එතකොට ගෝල්ඩ් මාකට් එකේ රේට් එක වැටෙන්නේ එතකොට. ඊට පස්සේ ඔයාලට බලගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඉලක්කම් ගොඩක්. එතකොට මේකේ මම අර කිව්ව ලොට් සයිස් එක තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන මොකද බලන්න පුළුවන් අඩුව ලොට් සයිස් එක 0.01. හරිද? එතකොට 0.01 මෙතන මේ වැඩි කරගන්න පුළුවන් ඒක ඔයාලට. මෙතන ටයිප් කරන්නත් පුළුවන් නැත්නම් මේ පැත්තෙන් හර පැත්තෙන් අඩු කරගන්නත් පුළුවන්. එතකොට ඒක හැම අඩුම ලොට් සයිස් එක මම දැන් ඔයාලට ට්‍රේඩ් එකක් දාලා පෙන්නන්නම් 0.01. එතකොට මේ විදිහට මෙතන ඔයාලට SL එක දාගත්තා, TP එක දාගත්තා. ඔයාලට මාකට් එකේ කියන්නේ දැන් මාකට් එකේ කියන ප්‍රයිස් එකෙන් ට්‍රේඩ් එක ගන්න ඕනද? මෙතන මුකුත් මේ මාකට් එක්සිකියුෂන් කියන තැන මුකුත් සිලෙක්ට් කරන්න යන්න එපා. ඒකේ විදිහටම තියලා ඔයාලට ගන්න ඕන සෙල් එකක් නම් බයි එකක් නම් මෙන්න මෙතන පහළ තියෙනවා සෙල් බයි. ඔයාලා සෙල් එකක් ගන්න ඕන සෙල් ඔබන්න, බයි එක ගන්න ඕන බයි ඔබන්න. මම දැන් මෙතනින් සෙල් කියන එක ටච් කරනවා. ඊපස්සේ බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ට්‍රේඩ් එක ඔයාලට වැටුණා. දැන් අපි බලමු මෙන්න මේ විදිහට ට්‍රේඩ් එක කරන්න වෙනවා. ඔයාලට පේනවනේ මෙතන ලොස් එක යනවා ඩොලර් 0.25ක් යනවා. හරි? ඒ විදිහට මෙතන වෙනස් වෙනවා. එතකොට මේක වැඩි කරන්න. ඒ කියන්නේ දැන් මම මෙතනදී දැම්මේ ලොට් සයිස් එක 0.01 නේ. එතකොට මේක වැඩි කරන්න මෙතන යන ලොස් එකත් වැඩි වෙනවා. ඒ වගේම දැන් ප්‍රොෆිට් වෙනකොට ප්‍රොෆිට් එකත් වැඩි වෙනවා. දැන් ඔයාලා පෙන්නන්න 0.10න් දාලා වෙන්නන්න ට්‍රේඩ් එක. හරිද? ඒකට ඔයාලා නැවත යන්න මෙතන ප්ලස් මාක් එක ඔබන්න. අර විදිහටම මාකට් ප්‍රයිස් එකෙන් ගන්නවා මෙතන මුකුත් ටච් කරන්න යන්න එපා. මෙතන ලොට් සයිස් එක ඔයාලා වෙනස් කරගන්න පුළුවන්. දැන් මම මෙතන ලොට් සයිස් එක 0.1 අපි කලින් ගත්තේ 0.01. දැන් මෙතනදී අපි 0.10 දාලා 10 දාලා මම මෙතන සෙල් කියන එක ලබා දෙනවා. ඊට පස්සේ ඔන්න ඒ ටේට් එකත් මේ විදිහට වැටුණා. ඩන් කියලා දෙනවා. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මේ පාරතරේ අපි උඩින්ම ගත්ත එක තියෙන 0.01. එතකොට ඒකෙන් ට්‍රේඩ් එකක් දැම්මම පස්සේ යන ලොස් එකයි 0.10 ට්‍රේඩ් එකක් දැම්මම යන ලොස් එකයි ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ වගේම තමයි අනිත් පැත්තේ මේකේ ප්‍රොෆිට් එක. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ දෙකම ප්‍රොෆිට් වෙනවා ලොස් වෙනවා. එතකොට ඒ වගේ මම දැන් ඔයාලට දාලා පෙන්නනවා ලොට් එකෙන්. ඒ කියන්නේ මේ උඩ ගත්ත 0.01. ඒ වගේ ට්‍රේඩ් 100ක් තමයි ලොට් එකක් කියලා කියන්නේ. ලොට් එකෙන් ට්‍රේඩ් එකක් දානවා කියන්නේ මේ උඩ ගත්ත වගේ ට්‍රේඩ් 100ක් ගන්න එක. හරිද? මම මේකට නිකන් ප්ලස් මාක් එක ටච් කරනවා. මෙතන ලොට් සයිස් එකම දාගන්න මෙන්න මේ විදිහට එක කියලා. හරිද? ඊට පස්සේ එක කියලා දාලා මෙන්න මේ විදිහට මෙතන සෙල් කියන එක රත් කරනවා. ඔන්න එකත් පැටුණා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. එතනින් දැම්ම රස මෙන්න ඒකේ ලොස් එක යනවා ඩොලර් 55ක්. උඩින් ගත්ත කියනවා ඩොලර් 6ක්. අපි අඩුවෙන්ම ගත්ත කේ ඩොලර් 0.5ක් යනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න මේ විදිහට තමයි ඔයාලගේ ට්‍රේඩ් වල ලොට් සයිස් එක වැඩි කරන්න. ප්‍රොෆිට් එකත් වැඩි. ඒ වගේම තමයි ලොස් එකත් වැඩි. ඒ වගේම තමයි දැන් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලගේ ඇනලයිස් එකේ අනුව ඔයාලට ප්‍රයිස් එකක් තියෙනවා. දැන් මෙතන මාකට් එක යන්නේ 2927. එතකොට ඔයාලට ඕන 2929 වගේ සෙල් ට්‍රේඩ් එකක් ගන්න. එතකොට දැන් තාම මාකට් එක 2929ට අවිල්ලා නැහැ. මට බලන්න පුළුවන්. තාම 2927. එතකොට අන්න එතනට ඇවිල්ලා ඔයාලගේ සෙල් ට්‍රේඩ් එක හරිද? සෙල් ට්‍රේඩ් එකක් ඕපන් වෙන්න දාන්න ඕන නම් ඒ දාන විදිය තමයි මම දැන් කියලා දෙන්නේ. ඊකට යන ට්‍රේඩ් කියන ඔප්ෂන් එකට අර විදියට මේ යන්න ප්ලස් මාක් එක ටච් කරන්න. මෙතන මාකට් එක්සිකියුෂන් කියන දන ටච් කරන්න. ඊට පස්සේ මෙතනින් සෙල් ලිමිට් කියලා තියෙනවා. අපර ඕන දැන් සෙල් එකක් දාන්න. ඉතින් කියන්නේ අපර තියෙන ප්‍රයිස් එකක්. ඒ ප්‍රයිස් එකට මාකට් එක ආවට පස්සේ එතනින් අපේ සෙල් ට්‍රේඩ් එක ඕපන් වෙන තමයි අපිට දාගන්න ඕනේ. එතකොට මෙතන සෙල් ලිමිට් කියලා දාගන්නවා. එතකොට මෙන්න මෙතන ප්‍රයිස් එක සඳහන් කරන්න එනවා. ඒ කියන්නේ අර ප්‍රයිස් එක. ඒ කියන්නේ 2929ට මාකට් එක ආවට පස්සේ එතනින් ඕපන් වෙන අපිට දාන්න ඕනේ. එතකොට මෙන්න මෙතන දාන්න ඕන අපි 2929.
ඔන්න විදිහට ටයිප් කරාම 2929 කියලා ටයිප් කරගන්න. එතකොට ඔයාලට මේකෙත් පුළුවන් ස්ටොප් ලොස් එක දාගන්න, ටේක් ප්‍රොෆිට් එක දාගන්න. හරිද? මම ස්ටොප් ලොස් එක තියාගන්නවා 2929 අපි එන්ට්‍රි ගන්නවා. ස්ටොප් ලොස් එක තියාගන්න ඕන ඊට උඩින්. හරිද? එතකොට සෙල් එකක් නෙගන්න. එතකොට ඊට උඩින් තමයි අපි ස්ටොප් ලොස් එක තියාගන්න ඕන. මම මෙතන තියාගන්නවා 2930 තියාගන්න. හරිද? එතකොට TP එකත් ඔයාලගේ ලයිස් එකේ අනුව මම දෙන සිග්නල් එකේ අනුව එතකොට මම සිග්නල් එක දෙනකොටත් එන්ට්‍රි එකක් දෙනවා, TP දෙනවා, ඉස්සෙල් දෙනවා. ඒව බලලා ඔයාලට මෙතනට දාගන්න විතරයි තියෙන්නේ. සිග්නල් ගෲප් එකට ජොයින් වෙන්න ඕන නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙන ඔක්කොම ඩීටේල්ස් ටික මම සම්බන්ධ කරගන්න ඕන විදිය. ඒ විදිහට සම්බන්ධ කරගෙන මට මෙසේජ් එකක් දාන්න මම ඇඩ් කරනවා. එතකොට මෙතනදී ඔයාලට TP එකකුත් දාගන්න පුළුවන්. සෙල් දෙන්න ඕන. එතකොට මේක අපර 2925 වගේ දාගන්න පුළුවන්. ඒ විදිහට දාගෙන මෙතන ප්ලේස් කියලා තියෙන සුදු පාටින් ඒක ලබා දෙන්න. ඊට පස්සේ ඔන්න ප්ලේස් වෙනවා. ඔයාලට බලන්න පුළුවන් තාම ඔයාලගේ ට්‍රේඩ් එක ඕපන් වෙලා නැහැ. මොකද මාකට් එක අර ප්‍රයිස් එකට ගිහිල්ලා නැහැ. අර බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න තියෙන. ඔයාලට බලන්න පුළුවන් මෙතන මේ තාම ඉදි තියෙන සුදු පාටි. හරිද? ඔන්නම රච් කරාට පස්සේ මේ රතු පාටෙන් තියෙන සෙල් ලිමිට් කියලා මැද එක. එතකොට මේ විදිහට උඩ තියෙනවා ස්ටොප් ලොස් එක. ඒ වගේම පහළ තියෙන කොළ පාටෙන් ටේක් ප්‍රොෆිට් එක. දැන් මාකට් එක මේක උඩ ගියොත් එහෙම ඔය ස්ටොප් ලොස් එක වැඩි තියෙන එහෙම ඔයාලගේ ට්‍රේඩ් එක ඔටෝ ක්ලෝස් වෙනවා. ඒ වගේම තමයි පහළට ඇවිල්ලා මෙතන වැඩුණාට පස්සේ ඔයාලගේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකකින් ක්ලෝස් වෙනවා. ඔයාලට පුළුවන් එතකොට මෙතනදී ඔයාලගේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙනකොට ඒ කියන්නේ 2929 කියන ප්‍රයිස් එකට ඇවිල්ලා ඔයාගේ ට්‍රේඩ් එක පහළට එනකොට ප්‍රොෆිට් එක එනකොට මේ ස්ටොප් ලොස් එක ඔයාගේ එන්ට්‍රි උනතට දාගන්න පුළුවන්. හරිද? ඒක මම දැන් ඔයාලට කියලා දෙන්න මෙන්න මේ විදිහට ට්‍රේඩ් කියන ඔප්ෂන් එකට යන්න ගියාට පස්සේ දැන් මේක තාම මේ ඕපන් වෙලා නැහැ. මේ ට්‍රේඩ් එක ඕපන් එක කියන්නේ ඕපන් එක තියෙන වුණත් මෙහෙම තියෙන වුණත් ඔයාලට ඒක චේන්ජ් කරගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ විදිහට මේකට ටච් කරන්න ඊට පස්සේ නෝ modify order කියලා. අරහෙම ට්‍රේඩ් එකක් තිබුණේ එහෙම කියන්නේ ඕපන් එකේ තියෙනවා නම් ඉන්නේ modify position කියලා. හරිද? එතකොට මෙතනදී ඔයාලා මේක මෙහා කරගන්න පුළුවන්. ඒ කියන්නේ stop loss එක අපි දැන් මේ 2930. හරිද? එතකොට දැන් මේක 2929ට ඇවිල්ලා 29 පහු කරගෙන පහළට යනවා. අන්න එතකොට අපිට පුළුවන් stop loss එක අපි එන්ට්‍රි උන ප්‍රයිස් එකට දාගන්න. ඒ කියන්නේ 2929ට මෙතන චේන්ජ් කරගන්න පුළුවන්. හරිද? චේන්ජ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙනවා පහළට එනවා. අපට පුළුවන් ස්ටොප් ලොස් එක අපි එන්ට්‍රි උඩට දාගන්න. ඒක දාගත්තාම මෙන්න මේදර මොඩිෆයි කරගන්න ඕන එක වැටුණා. ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් ඔයාලගේ ට්‍රේඩ් එක මෙතනින් ඕපන් වෙලා 2929 ඕපන් වෙලා පහළට එනකොට ඔයාලා අර 2930 තිබ්බ ස්ටොප් ලොස් එක 2929ට ගේනවා. එතකොට හදිසියෙම මාකට් එක නැවත අප්යක් ගියොත් එහෙම අර ස්ටොප් ලොස් එක තියෙන ඔයාගේ එන්ට්‍රි උන තැන. අන්න එතකොට ට්‍රේඩ් එක ක්ලොස් වෙනවා. ඔයාලට තව ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. අන්න ඒ විදිහට ස්ටොප් ලොස් එකෙන් තමයි අපි ප්‍රොෆිට් එක බුක් කරන්නේ. මේකෙම අනිත් පැත්ත තමයි බයි ට්‍රේඩ් එක කරන්නේ. හරිද? දැන් මේක රාවගේම ප්‍රොෆිට් වෙනකොට ස්ටොප් ලොස් එක පහළට ගෙනවනේ. පහළට ගෙනල්ලා ස්ටොප් ලොස් එකෙන් අපි අපේ ප්‍රොෆිට් එක බුක් කරනවා. ඒ වගේ තමයි බයි එකේදී ට්‍රේඩ් එක අප් වෙන ඒ කියන්නේ මාකට් එක අප් වෙන අපි පල්හා තියෙන ස්ටොප් ලොස් එක උඩට අරගෙන ඇවිල්ලා අපේ ප්‍රොෆිට් එක බුක් කරගන්න. ඕක තමයි සරලවම වෙන්නේ. මම දැන් ඔයාලට කියලා දුන්නේ කොහොමද සෙල් ට්‍රේඩ් එක ප්‍රොෆිට් එක බුක් කරන්නේ, සෙල් ට්‍රේඩ් එකක් දාගන්නේ කොහොමද? එතකොට ඒ විදිහටම තමයි බයි ට්‍රේඩ් එකක් දාගන්නෙත් කිසි වෙනසක් නැහැ. වෙනස වෙන්නේ ඒක බයි ට්‍රේඩ් එකක් වෙන එක විතරයි. එතකොට ඒ විදිහටම තමයි ස්ටොප් ලොස් එක දාගන්නෙත්. එතකොට ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරනකොට ස්ටොප් ලොස් එකෙන් කොහොමද ප්‍රොෆිට් එක බුක් කරගන්නේ හැම එකක්ම ඒ විදිහටම තමයි මෙතන ප්ලස් මාක් එක රච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් මාකට් එක්ස්කිවේෂන් කියන උඩ රචයක් දෙන්න. ඊට පස්සේ එතනින් බයි එකක් දාන්න ඕනේ නේද? කියන්නේ බයි ලිමිට්. ඒ කියන්නේ ඔයාලට ප්‍රයිස් එකක් තියෙනවා නම් එන්ට්‍රි එකක් තියෙනවා නම් ඔයාලා බයි ලිමිට් දාන්න ඕන. බයි ලිමිට් සිලෙක්ට් කරලා අර විදිහටම තමයි ඔයාලා මෙතනින් ඔයාලගේ එන්ට්‍රි ප්‍රයිස් එක සඳහන් කරලා SLTP එක දාලා මෙතන ඕඩර් එක ප්ලේස් කරන්න තියෙන. ඊට පස්සේ ඕඩර් එක වැඩෙනවා. ඊට පස්සේ ඔයාලගේ දව් ප්‍රයිස් එකන මාකට් එක ආවට පස්සේ ඔයාලගේ ට්‍රේඩ් එක ඔටෝ ඕපන් වෙනවා. ඒ වගේම තමයි ස්ටොප් දාන ස්ටොප් සහ TP ඒ අදාළ ප්‍රයිස් වලට ආවට පස්සේ ඒ ඔටෝ ක්ලොස් වෙනවා. මම දැන් ඔයාලට කියලා දෙන්නේ කොහොමද රන් වෙන ට්‍රේඩ් එකක් ඔයාලගේ ක්ලොස් කරගන්නේ කියලා. එතකොට ඒක ලොස් එකේ තිබ්බත් ප්‍රොෆිට් එකේ තිබ්බත් ඔයාට ඒක ක්ලොස් කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට තමයි ක්ලොස් කරගන්නේ. ඔයාලා බලාගන්න පුළුවන් මේ ලයිව් මම දාපු ට්‍රේඩ් එකක් මේ විදිහට ප්‍රොෆිට් එක ගන්න වෙනවා. මට මේන් එකක් මෙතන ට්‍රේඩ් කීපයක්ම තියෙනවා. මේන් එකක් ක්ලොස් කරගන්න ඕන නම් මම මෙන්න මේ විදිහට මේන් එක ට්‍රේඩ් එකක් ටච් කරගෙන ඉන්න මෙන්න මේ විදිහට ලිස්ට් එකක් එනවා. එතකොට මෙතන උඩම තියෙනවා ක්ලොස් පොසිෂන් කියලා. ඒක මෙන්න මේ විදිහට ලබා දුන්නාට පස්සේ මෙතන තියෙනවා ක්ලොස් විත් ප්‍රොෆිට් කියලා. ඔයාලගේ ලොස් ඒ ට්‍රේඩ් එක ලොස් එකට යනවා නම් මෙතන පෙන්නන්නේ ක්ලොස් විත්
ක්ලොස් කියලා. හරිද? එතකොට මේක දුන්න හැටියේ ඔයාලගේ ට්‍රේඩ් එක ක්ලොස් වෙනවා. මම මේක මෙතනදී ක්ලොස් කරගන්න යන්නේ නැහැ. ඒ වගේම මේ මගේ වගේ ඔයාලගේ ට්‍රේඩ් කිහිපයක් මේ කියන්නේ ට්‍රේඩ් 5ක් 6ක් විතර රන් වෙනවා නම් ලොස් එකේ හෝ ප්‍රොෆිට් එකේ ඔයාලට ඒ ට්‍රේඩ් 5 අපි උදාහරණයක් විදිහට 5ක් කියලා ගමුකෝ. ඒ පහම එකවර ඔයාලට ක්ලොස් කරගන්න ඕන නම් ඔයාලට පේන වෙන්නේ මෙතන තියෙන උඩ ඉරි තුනක්. මෙන්න මේ ඉරි තුන උඩ ටච් එකක් දෙන්න. දුන්නට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එනවා close all position කියලා. එතකොට ඒක දුන්න හැටියේ ඔයාගේ ලොස් එකේ තියෙන ට්‍රේඩුයි ප්‍රොෆිට් එකේ තියෙන ට්‍රේඩුයි ඔක්කොම එකපාර ක්ලොස් වෙනවා. ඊට පස්සේ ඔයාලට පහලින් බලන්න පුළුවන් තියෙනවා cross profitable position කියලා. එතකොට ඒක දුන්නට පස්සේ ඔයාගේ ප්‍රොෆිට් වෙලා තියෙන ඒ කියන්නේ මේ වෙලාවේ ප්‍රොෆිට් එක කරන් දෙන ට්‍රේඩ් විතරයි ක්ලොස් වෙන්නේ. ඒ වගේම ඔයාලට යටින් පෙන්නනවා ඒකේ පුරපස් වාට යටින් පෙන්නනවා. දැන් මෙතන මගේ පෙන්නන්නේ මොකද මගේ ඔක්කොම ට්‍රේඩ් ටික ප්‍රොෆිට් පිට තමයි රන් වෙන්නේ. ඒකින්ද මගේ පෙන්නන්නේ සමහරුගේ ලොස් එකේ යන ට්‍රේඩ් තියෙනවා නම් මෙතන මේ මෙතන වල බලන්න පුළුවන් close profitable position කියලා තියෙනවා. ඒ වගේම ලොස් එක යනවා නම් යටින් තියෙනවා close loss in profitable කියලා. හරිද? එතකොට ඒක දීලා ඔයාලට පුළුවන් ඔයාලගේ ලොස් එක යන ට්‍රේඩ් විතරක් ක්ලොස් කරගන්න. දැන් මං කියපු දේ ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඉතින් මම මේ දැන් ඔයාලට කියලා දුන්නේ සරලව කොහොමද ඔයාලගේ හදාගත්ත XM account එක MetaTrader 5 එකට link කරගෙන ඒ හරහා කොහොමද හරියටම trade එකක් දාගන්නේ කියලා. ඉතින් ඔයාලට goal market එක විතරක් නෙමෙයි තවත් market තියෙනවා. ඒ market වල signal අපි දෙනවා සම්පූර්ණ නොමිලේ දෙන්නේ. මාව සම්බන්ධ කරගන්න විදිය අහලා දාලා තියෙනවා description එකේ මගේ contact numbers ඒවට message එකක් දාන්න මම ඔයාලා signal group එකට add කරනවා. ඒ වගේම මම හිතනවා අද මම ඔයාලට කියලා දෙමු දේවල් ඔයාලගේ ඔළුව වලට යන්න තියෙලා. ඉතින් ඔයාලට මොකක් හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මේ සම්බන්ධව දාන්නවට message එකක් මම ශනිකව කෙලිතුරු ලබා දෙනවා. එහෙනම් ඉතින් අද අපි වීඩියෝ එකෙන් සමුගන්නවා නැවත අලුත් වීඩියෝ එකකින් හමු